basic මෙන්න මේ වගේ. Hello everyone. සාදරයෙන් පිළිගන්නවා Sammy J YouTube channel එකට. ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන අලුත්ම එපිසෝඩ් එකක්. ඒකෙන් පෙන්නන්නේ අපි කොහොමද ෆ්ලෙයා බාටෙන්ඩර් කෙනෙක් වෙන්නේ කියලා. ඉතින් ඔයත් කැමති නම් ෆ්ලෙයා බාටෙන්ඩර් කෙනෙක් වෙන්න දිගටම රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. Cheers. පළවෙනි මූව් එක විදියට මම අරගෙන තිනවා මේ වගේ ලේසි මූව් එකක්. මෙන්න මේ වගේ එකක්. මුලින්ම අපිට මාරු කරන එකක්. normal pass එකක් අපි මේකට කියනවා. ඊට පස්සේ මේකම පිටිපස්සෙන් ගන්න මේ විදියට. ඊට පස්සේ වාට පුළුවන් මේකම වෙනම shadow pass එකක් විදියට යන්න. ලං කරලා ගන්න පුළුවන්. මේ විදියට ලං කරලා අල්ලන එක වයින් ඉන්න දුරස් කරන්න පුළුවන්. මෙන්න මේ විදියට. මුලින්ම මෙහෙම අරකට ගන්නවා. ඔය විදියයි. ඊට පස්සේ ඒකම අපි මෙහෙම පිටස්සට. මෙන්න මේ විදියට. බොටල් එක කරකිනවා නම් අපි කියනවා ඒවට මේ විදිහට යනවා නම් ඒව එක්සිබිෂන් ෆ්ලෙයා. මේ විදිහට යන ඒවා අපි කියනවා වර්කින් ෆ්ලෙයා කියලා. මෙන්න මේ විදිහට. බලන්න. මේකම තමන්ගේ හුරු අතර තමයි ගන්න මේක. හුරු අතේ තියෙන එක මෙන්න මේ විදිහට අල්ලලා අපි මේ පැත්තට මෙහෙම දාන්න. හරි. දැන් එතකොට අපේ moves කීපයක් තියෙනවා මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම. ඔය විදිහට දාන්න. හරි. මේක ඇවිල්ලා basic. exhibition player. කොහොමද exhibition player? ඒ කියන්නේ බොටල් එක අපි කරකවනවා. ඔන්න ඔය. ඉරුවත් ඒක මේ පැත්ත. ළඟට වත් පුළුවන් මේ විදිහට. වට දෙක. මෙන්න මේ දෙක. බොටල් එකේ neck එකෙන්ම තමයි අපි අල්ලන්න ඕනේ. ඊළඟට යකින් වලට මෙන්න මේ විදිහට පුරුදු වෙන්න. වට දෙක. මුලින්ම ඔයා try කරන්න එක වටයක්. එක වටයක්. ඒකම දැන් මේ අතර මාරු කරලා මේකෙනුත් එක වටයක්. ඊට පස්සේ ඒකම මෙහෙම ක්‍රොස් කරන්න. වට දෙක දානවා. ඒ විදිහයි. ඊපස්සේ මේ අතිනුත් වට දෙක පුරුදු වෙන්න. මේක ගන්න. මෙන්න මේක බේසික් මූව් එක. එක්සිබිෂන් ෆ්ලෙයා. මේක මෙන්න ඔන්න ඔය විදිහට ප්‍රැක්ටිස් කරනවා. ඒකම අපි ෆ්ලිප් දෙක. අන්න දෙක. ළඟට පුළුවන් තව එකක් මේ විදිහට. ඔන්න ඔය විදිහට. මේ විදිහට ෆ්ලිප් දෙකක්. ඔන්න ඔය විදිහට. ඉතින් මේ තමයි බේසික් දේවල් ටික. ඉතින් මේ ටික ඔයා ඉගෙන ගත්තොත් ඔයාට ඊට පස්සේ කරන්න පුළුවන් ඊළඟ moves ටික. එතන cheers.